අයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම ගොඩ කාලෙකට පස්සේ. ඉතින් මට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මට වීඩියෝ එකකින් ඕගොල්ලොන්ත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. මං හිතන්නේ අවුරුදු 2-3කටත් වැඩි කාලෙක ඉඳන්. ඒ වුණාට ඇත්තටම මං අන්තිම වීඩියෝ එකක් දානකොට මගේ channel එකේ subscribersලා හිටියේ මං හිතන විදිහට 45000ක් විතර වගේ. ඉතින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. දැන් අවුරුදු දෙකමාරක් විතර වගේ වෙනවා මං හිතන විදිහට. නමුත් ඒ සබස්ක්‍රයිබර්ස්ලා ගාන අද වෙනකොට ලක්ෂෙත් ඉක්මවල ගිහින් තියලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මගේ channel එක subscribe කරපු ඕගොල්ලන්ට ඒ වගේම හැමදාම හොඳ comment වලින් මගේ comment section එක පුරවපු ඕගොල්ලන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් සුපුරුදු විදිහටම මේ වීඩියෝ එකෙත් මම කතා කරන්නේ නිවාස ඉදිකිරීමත් සම්බන්ධව වුණත් හැබැයි ඒක අපේ පුද්ගලික නිවාස ඉදිකිරීමක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔයගොල්ලෝ අපි කවුරුත් දන්න කාරණාවක් අද මේ වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට පත් වෙලා තියෙන ඉරණම ඒගොල්ලෝ කොච්චර අපහසුතාවයට පත් වෙලා තියෙනවද කියලා ඒ අතරින් අනිත් කාරණා හැරුණකොට මම දන්න ශාස්ත්‍රයේ පැත්තෙන් කතා කරනකොට මගේ ශාස්ත්‍රයත් එක්ක ඒ පැත්තෙන් බලලා කතා කරනකොට නිවාස අහිමි වෙච්ච මිනිස්සු ගොඩාක් අද අපේ රටේ ඉන්නවා. ඉතින් අපිට පුළුවන් නම් එකතු වෙලා එහෙම නිවාසය නැති වෙච්චි මිනිස්සෙකුට එක මිනිස්සෙකුට හරි එක නිවසක් හරි හදලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් කට්ටියක් එකතු වෙලා ඉතින් මම හිතනවා ඒක සෑහෙන ලොකු පිනක් මටත් ඔයගොල්ලන්ටත් හැමෝටම මේ වගේම මේ රටට කරන උදව්වක්. ඉතින් මේක සාමාන්‍යයෙන් තනියෙන් කරන්න ගියොත් හරි එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් මිනිස්සු තියෙනවා. නමුත් හැමෝටම මේකට සහභාගී වෙන්න බෑ. මම දන්නවා ඕනතරම් මිනිස්සු ඉන්නවා මටත් අනේ කාටවත් උදව්වක් කරන්න පුළුවන් නම් කියලා හිතලා ආපහු අනිත් පැත්තට බැලුවාම Tamanට තව කෙනෙකුට දෙන්න තරම් යමක් Taman ළඟ තියෙනවද කියන ප්‍රශ්නේ හැම මිනිහෙකුටම අද රටේ ගොඩක් අයට සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. මම කියන්නේ මේ ගොඩක් සල්ලි තියෙන අයට නෙමෙයි සාමාන්‍යයෙන් ජීවත් වෙන අයට. ඉතින් ඒ වගේ අයට පුළුවන් නම් කට්ටියක් එකතු වෙලා ලොකු පිරිසක් එකට එකතු වෙලා Tamanට දෙන්න පුළුවන් පුංචි ගාන දීලා දෙයක් වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් ලොකු දෙයක් කියලා හැමෝටම. ඉතින් මම පුංචි වැඩ පිළිවෙලක් හදුවා. මම කල්පනා කරලා කාටවත් බරක් වෙන්නේ නැති වෙන්න එක මිනිස්සුෙකුට ඉස්සෙල්ලා එක ගයක් හදලා දීලා ඊට පස්සේ අපිට ඒක ඉස්සරහට කරන් යන්න පුළුවන් නම් ඉස්සරහට තව පුළුවන් විදිහට අපිට ඒ පුළුවන් අයගෙන් ආධාර උපකාර අරගෙන ගෙවල් ටිකක් හදලා දෙන්න ලංකාවේ ගෙවල් නැති වෙලා ඉන්න මිනිස්සුන්ට කට්ටියක් එකතු වුණොත් ඒක ඇත්තටම හරිම ලේසි වැඩක්. මොකද උදාහරණයක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් අපි ඉන්න සාමාන්‍ය පවුලකට සාමාන්‍යයෙන් අපි ලක්සිරි ගෙවල් නැති වෙච්ච අයට අපිට ගෙවල් එහෙම හදලා දෙන්න බෑ. නමුත් පොඩි පුංචි ගෙයක් තිබිලා ඒක නැති වෙලා සාමාන්‍ය පැල්පත් වල වගේ හිටපු මිනිස්සුත් ඉන්නවා උනතරම් ඒකත් නැතුණාට පස්සේ මේ මිනිස්සුන්ට යන එනමක්ම නැති වෙනවා. දැන් ඒ වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් කාමර දෙකයි ටොයිලට් එකයි පොඩි සාලයයි කුස්සියයි වගේ චූටි ගයක් හදලා දෙන්න අංග සම්පූර්ණ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගයක් හදලා දෙන්න සාමාන්‍යයෙන් අද කාලේ හැටියට ලක්ෂ 20ක විතර හදලා දෙන්න පුළුවන්. මම මේ කියන්නේ ටයිල් කරලා සම්පූර්ණ ගාඩන් හදලා එහෙම නෙමෙයි. කොහේ හරි කාගේ හරි තියෙන ඉඩමක සාමාන්‍යයෙන් පුංචි ගයක් හදලා දෙන ලක්ෂ 20ක විතර වගේ ඊට අඩු ගානකින් බැලන්ස් කරලා අපිට කරගන්න පුළුවන් හැමදේම අඩුවට හොයාගෙන. ඉතින් ඒකට මම ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී ප්ලෑන් එකක් හදලා ඒක ඒ වැඩේට යන බඩු ටිකට A to Z කොච්චර වියදම් වෙනවද බාසුන් නැහැලට කියන පඩියේ ඉඳන් ඒ ඔක්කොම ටික හරි ගස්සලා දානවා ඔයගලන්ට බලන්න. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ ඒ ඔක්කොරන් තෙරිය මේ වැඩේට කැමති කට්ටියක් ඉන්නවද කියන එක තමයි අපි පොඩ්ඩක් ඉස්සලාම ඔයගලන්ට මම මගේ අදහස් කියනවා. ඊට පස්සේ ඔයගලන්ට ඔයගලන්ගේ අදහසුත් කියන්න පුළුවන්. එහෙම කරලා අපිට ලොකු කට්ටියක් එකතු කරගන්න පුළුවන් වුණොත් දැන් මගේ channel එකේ ඉන්නවා subscribersලා ලක්ෂයට එහා පැත්ත ලක්ෂය 3000ක් විතර වගේ මම හිතනවා. මම හිතන්නේ අපි දැන් හිතුවොත් ඕකෙන් 75000ම අයින් කරලා දැම්මත් ඉතුරු අයට මේ වීඩියෝ එක දකින්න අයට පුළුවන් නම් ෂෙයා කරන්න තමන්ගේ යාළුවන්ටත් දකින්න. මම හිතනවා එහෙම කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින වැඩක් කියලා මේ වෙලාවේ හැටියට අපේ රට වෙනුවෙන්. ඉතින් අපි නිකන් හිතලා බලමු. නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ලක්ෂ 20ක් යනවා නම් ඒක ගයක් හදන්න ලක්ෂ 20ක් යනවා නම් අපිට පුළුවන් නම් අඩුම තරමේ දැන් මේ වීඩියෝ එක දකින අය සාමාන්‍යයෙන් අපි හිතමු මම එහෙම කියන්නේ මොකද සාමාන්‍යයෙන් ඔය කොමඩි වීඩියෝ කරන අයගේ ඒ තියෙන මේ Facebook page වලින්
ඒ වගේ වීඩියෝක් හරි මේ වගේ වොයිස් කට් එකක් හරි දැම්මට පස්සේ මේ වගේ වීඩියෝ එකක් දැම්මම වෛරල් වෙන විදිහට සාමාන්‍යයෙන් අපේ වගේ channel එකකින් දාන වීඩියෝ එකක් වෛරල් වෙන්නේ කවුරු හරි ඒක හොඳයි කියලා විතර share කරොත් තමයි ඒක තව කෙනෙකුට දකින්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි අපි මේ වගේ වීඩියෝ එකක් මගේ channel එකේ දැම්මට ඒකට channel එකෙන් support කරන්නෙත් නැහැ සාමාන්‍යයෙන් construction ගැන වීඩියෝ එකක් නෙමෙයි නිසා ඒකට support කරන්නේ නැහැ. ඒතර අපි ඒ අර දැන් මේක හොඳයි කියලා මෙහෙම දෙයක් කරොත් හොඳයි කියලා හිතන කෙනෙක් තව කෙනෙකුට බලන්න ෂෙයා කරොත් සහ එහෙම කෙනෙක් හිතලා මෙන්න මෙහෙම වැඩක් කරනවා මේකට අපි ජොයින් වෙලා සපෝට් එකක් දෙමු කියලා එකතු කරගත්තොත් තමයි මේකට කට්ටිය එකතු වෙන්නේ. ඉතින් අපි හිතමු සාමාන්‍යයෙන් ඔය ඉන්න මගේ channel එකේ වීඩියෝ බලලා subscribe කරලා තියෙන අයගෙන් සාමාන්‍යයෙන් අඩුම 10000ක් මේක මාසයක් වගේ ඇතුළත බැලුවොත් ඒගොල්ලන්ට තව කවුරු හරි එකතු කරගන්න පුළුවන් නම් තව කෙනෙක් දෙන්නෙක් හරි අපි හිතමු සාමාන්‍යයෙන් 20000ක කට්ටියක් මේකට එකතු වුණා කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ 20000 කියන එක channel එකක් follow කරන එක්කෙනෙක්වත් එහෙම නැත්නම් channel එකක් subscribe කරන එකක්වත් නෙමෙයි මේ 20000 කියන කට්ටිය තමන්ට පොඩි මුදලක් වියදම් කරලා කෙනෙකුට ගයක් හදලා දෙන්න. ඒ කියන්නේ පොඩි මුදලක් හරි ඒක මුදලක් වියදම් කරනවාද බඩු වරන් දෙනවාද කියන එක පස්සේ කතා කරන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා ඔකලංගේ අදහසුත් එක්ක. එතකොට මොකද මම එහෙම කියන්නේ හේතුව මම කැමති නෑ දැන් මගේ channel එකේ වීඩියෝ බැලුවොත් වීඩියෝ වලට යටින් දෙන කමෙන්ට් බැලුවොත් මිනිස්සු කවදාවත් මට බැනලා ඒ වගේ මුකුත් වැරදි දෙයක් කියලා කමෙන්ට් එකක් දාලා නෑ. එහෙනම් මම හිතනවා මම මිනිස්සුන්ට හොඳ දෙයක් කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම මිනිස්සු අතරේ හොඳ නමක් දැනට තියාගෙන ඉන්න මම කැමති නෑ මෙහෙම වැඩක් කරනවා කියලා මගේ account number එක දාලා මේකට සල්ලි දාන්න කියලා මිනිස්සුන්ගෙන් එහෙම නරක දේවල් අහන්න මම කැමති නෑ. ඉතින් ඒ වගේ දෙයක් මේ අදහස කිව්වහම මේක කරන්නේ කොහොමද කියලා ඕකලඟනුත් අදහසක් අරගෙන ඇත්තටම මේ වැඩේ කරන්න තමයි මට ඕන නැතුව මේ සල්ලි එකතු කරලා ඒක නිකන් අපරාධේ නාස්ති කරලා එහෙම දාන වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ channel එකකට followers සහ page එකකට followers සහ එහෙම නැත්නම් channel එකට subscribers එකතු වෙන තරමට නෙමෙයි මේ වැඩේ කරනවා කියලා හිතන කට්ටියක් තමයි මේකට එකතු වෙන්න ඕනේ. ඉතින් පළමුවෙන්ම අපිට කරන්න පුළුවන් එහෙම පිරිසක් ඉන්නවද කියලා බලන්න. මගේ මේ වීඩියෝ එකට යටින් ඕගොල්ලන්ට හිතන දේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අදහසුත් කියලා මේ වයිඩියට කැමතිද කියලා සහ එහෙම නැත්නම් මම මේ කියපු දේවල් වලට අමතරව ඕගොල්ලන්ට මොනවා හරි අදහස් තියෙනවනම් ඒවත් දාලා දාන්න පුළුවන්. ඒතර ඒකේ කමෙන්ට් සෙක්ෂන් එකේ එන කමෙන්ට් එකත් එක අපිට බලන්න පුළුවන් මේ වැඩේට කොච්චර කී දෙනෙක් කැමති වෙලා තියෙනවද කියලා. ඉතින් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් සාමාන්‍යයෙන් අපිට ලක්ෂ 20ක් විතර දෙනකොට කියන විදිහේ ගයක් හදාගන්න පුළුවන්. ඒක හරි ගන්න මේ ඉරේ චුට්ටක් තව අඩු වෙන විදිහට හදන්න පුළුවන්. මම ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් මේ ඔක්කොම ටික හරි ගස්සලා බඩු ටිකත් එක්කම දානවා. ඒතර අපි හිතමු අපි 20000ක් අපි එකතු කරගත්ත කියලා. එතකොට ලක්ෂ 20යි අපිට යන්න ගිය හදන්න අපිට ඉන්න මේ වැඩේට උදව් කරන්න 20000ක්. හරිද? එතකොට අපි නිකන් මේක බෙදලා බලමු එක මිනිස්සෙකින් කොච්චරක් වියදම් වෙනවද කියලා. එක මිනිස්සෙකුට යන රුපියල් 100යි. ඇත්තටම දැන් මේක මෙහෙම කිව්වට පස්සේ නිකන් සාමාන්‍යයෙන් මේක බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මම සුරංගනා කතාවක් කියලා නෑ. එහෙම නෙමෙයි. ඒක තමයි ඇත්තටම ඇත්ත. දැන් ඕකොල්ලෝ මං හිතන්නේ නෑ ඕකොල්ලෝ දන්නවද සමහර අය දන්නවා ඇති. දැන් මම දැන් ඉන්නේ නවසීලන්තේ මේ වගේ රටවල් වල ඇවිල්ලා ආධාර එකතු කරනවා මිනිස්සු. ඔය අප්‍රිකානු රටවල් වලින් ඇවිල්ලා ඒගොල්ලන්ගේ නියෝජිත වෙලා මෙහෙන් ආධාර එකතු කරනවා. ඒකොල්ලෝ ආධාර ඉල්ලන්නේ එක මිනිස්සෙකුගෙන් ඩොලර් 3ක් 4ක් 5ක් මාසෙකට කැපෙන විදිහට තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු ගණන් ඉල්ලන්නේ ඩොලර් 3ක් 4ක් 5ක් තමයි ඉල්ලන්නේ. හැබැයි ඒක හැමදාම ඒගොල්ලෝ දෙනවා. හැමදාම ඒ කට්ටියට යනවා. ඒතකොට ඒ වගේ ලොකු පිරිසක් හදාගත්තාම මේකට ලොකු මුදලක් යනවා. ඒක අර තනි මිනිහට දැනෙන්නෙත් නැහැ. එක මිනිස්සෙකින් ලොකු මුදලක් යන්නෙත් නැහැ. අර ඒ වැඩේට ඒ සුබ සාධනයට අවශ්‍ය කරන ලොකු මුදලකුත් එකතු වෙනවා. මම එතනින් අදහස් කරේ මාසයක් ගානේ පඩියෙන් කැපෙන්න ගන්න කතාව නෙවෙයි මම මේ කියන්නේ. මෙහෙම අපිට ඒ වගේ මිනිස්සුන්ට ගයක් හදලා දෙන්න උදව් කරන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් අපි එකතු කරගත්තොත් අපිට සාමාන්‍ය මිනිස්සුන්ට ගයක් හදලා දෙන කියන එක සිම්පල් වැඩක්. ඒ කියන්නේ රුපියල් 100යි යන්නේ එක්කෙනෙකුට 20000ක් අපි එකතු කරගත්තොත් දැන් උදාහරණ YouTube channel වල followers ලා එහෙම නැත්නම් YouTube channel වල subscribers ලා එහෙම නැත්නම් Facebook page වල followers ලා ලක්ෂ ගණන් මිලියන ගණන් ඉන්නවා අපේ රටේ ඇතුලේ තියෙන වගේ. ඉතින් අපිට මං හිතන්නේ අපිට මහන්සි වුණොත් මේ 20000ක් කියන එක මේ රටේ මේ වෙලා තියෙන
දේත් එක්ක මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ හැඟීම කියන එක ඇත්තටම නැති මිනිස්සුන්ට දැන් ඇති වෙලා තියෙන තරම් ඒ දේවල් දකිනකොට මිනිස්සුන්ට එහෙම හැඟීමක් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට අපි උදව් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම මං හිතනවා මේක පළවෙනි මේ වීඩියෝ එක දකින පළවෙනි කෙනාම ඉඳන්ම ඉස්සරහට දකින අයත් මේක ෂෙයා කරලා මේකට සපෝට් එකක් දුන්නොත් මේ ගාන අපිට හොයාගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඉතින් බලන්න එක්කෙනෙක්ගේ රුපියල් 100 යන අපි හිතමු 20000ක් හම්බුනේ අපිට 10000යි හම්බුනේ කියලා 10000 දෙනයි හම්බුනේ කියලා එහෙම නැත්නම් අපිට රුපියල් 200යි යන්නේ එක මිනිස්සෙකුගේ. අපි එහෙම නැත්නම් හිතමු මේක 5000යි හම්බුනේ කියලා 5000යි හම්බුනොත් එක මිනිස්සෙකුගෙන් යන්නේ රුපියල් 400යි. ඉතින් සාමාන්‍යයෙන් කොච්චර අද රටේ තියෙන අනිත් ඒවත් එක මිල බලන රුපියල් 400 කියන්නේ කොච්චර පොඩි ගාණක්ද? ඉතින් අපිට මේ මාසෙකට එකක් හදනවද සතියට එකක් හදනවද? එහෙම නැත්නම් මේ ගාණ වැඩි වෙලා අපිට සතියෙන් සතිය ගෙවල් අතිවාරවන්ද දායන්න පුළුවන් බැරිද කියන එක මේක මං කියන්නේ මේක මේ ඇත්තට මේ කතාව හෙට කරන වැඩක් නෙමෙයි. අපි ඉස්සෙල්ලාම මේ වගේ පිරිසක් හදාගෙන ඊට පස්සේ සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන මේක ඉස්සරහට අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් මං ගොඩාක් තවත් විස්තර කරන්න ඊළඟ වීඩියෝ එකකින් මං ආයි කියන්නම් ඊළඟ පියවර මොකක්ද කියලා. ඉතින් මං ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ අපේ රටේ මිනිස්සු ගැන හිතලා මං ගැන හිතලා නෙමෙයි අපේ රටේ මිනිස්සු ගැන හිතලා ඇත්තටම මට ලොකු ආසාවක් තිබුණා මේ රටේ මෙහෙම දෙයක් වෙනවා කියන එක දැනගෙන නෙමෙයි ඊට කලින් ඉඳන්ම මගේ channel එකේ subscribersලා ලක්ෂයක් පිරෙනකොට මම කොහොම හරි මිනිස්සුයෙකුට ගයක් හදලා දෙනවා කියන නමුත් ඒක මට කරගන්නත් දෙනවා නමුත් මේ වෙලාවේ මට තනියෙන් කරන්නත් බෑ ඒක. ඉතින් මේ වෙලාවේ හැටියට ඊට වැඩි ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මම හිතලා මෙහෙම මේ ප්ලෑන් එකක් හැදුවේ. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ වීඩියෝ බලලා මං ගැන පැහැදීමකින් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මට උදව්වක් විදියට තව ඔයාගේ යාළුවෝ ඒ කියන්නේ වීඩියෝ එක ෂෙයා කරන්න බැරි නම් ඔයගොල්ලන්ට ඔයාගේ යාළුවෝ කවුරු ඉන්නවා නම් එකතු කරගෙන මේකට එකතු වෙන්න පස්සේ WhatsApp group එකක් හදනවාද එහෙම නැත්නම් වෙන විදිහකින් ඒ කට්ටිය සාකච්ඡා කරන විදියක් හදනවාද කියන එක කතා කරමු. නමුත් මට දැනගන්න ඕනේ මේ වගේ දෙයකට කැමති කොච්චරක් ඉන්නවද කියලා. ඒකට කරන්න පුළුවන්කම දේ තමයි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට හිතෙන දේ. එතකොට මට ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ටිකත් එක්ක ඒ අදහසුත් දෙක කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කොච්චර ප්‍රමාණයක් මේකට කැමතිද කියන එකත් එක්ක මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ආයි පාරක් ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ අදහසුත් එක්ක දාලා ෂෙයා කරන්න. එහෙම කරලා මේ වැඩේට උදව් කරන්න කියලා ඉල්ලන ගමන් අද නවතින්නම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකත් එක්ක මේ වීඩියෝ එකට කොච්චර මේ වැඩේට කොච්චර මිනිස්සු ප්‍රමාණයක් කැමතිද කියන එක අනුව මම ඊළඟ වීඩියෝ එක කරනවා. මොන වගේ ගයක්ද මම හදන්න බලාපොරොත්තු වෙන්නේ, ඒකට කොච්චර වියදමක් යනවද, කොහොමද ඒක කරන්නේ කියලා ඒ ස්ටෙප් ටික දාලා අන්න එතෙන්දී අද කාලේ තියෙන වියදම් ටිකත් එක්ක දාලා මම හරියට හදන ඔයගලන්ට අතුරු විදියට ගෙවල් හදන කෙනෙකුට ප්‍රයෝජනයක් එන්න පුළුවන් උත් විදියට මම මේ වීඩියෝ එක හදනවා. එහෙනම් එහෙම වීඩියෝ එකක් අරගෙන මේ බලාපොරොත්තු වෙන අද නවතින්න ආයි පාරක් ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ වගේ කට්ටියක් මට හොයාගන්න උදව් කරන්න කියලා ඔයගලන්ගෙන් නැවත වතාවක් ඉල්ලනවා. එහෙනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඊළඟ එකේදී හමු වෙනවා.